ඔයා දන්නවද ඔයා මේ ඇවිදින්නේ මිනිස් අලු මත කියලා. ඉතාලිය වෙනිසියේ තියෙන මේ දූපතේ පසෙන් භාගයක්ම තියෙන්නේ පන පිටින් පුලුස්සපු මිනිස් ඇටකටු. මේක ඇහුවොත් ඔයාට වෙනිසිය එපා වෙයි. මේක වෙනිසියේ තියෙන පොවේලියා කියන දූපත. අවුරුදු 100 ගණනකට කලින් ඉතාලිය පැතිරුණු මහාමාරී රෝගීන් ලක්ෂ 1.5කට වඩා මෙහි ගෙනත් පන පිටින් පුලුස්සා දමලා තියෙනවා. අදටත් මේ දූපතේ පොළවෙන් අල්ලන හැම 5 මීටකම තියෙන්නේ ඒ පිලිස්සුණු මිනිස්සුන්ගේ අලු. පස්සේ කාලෙක මෙතන හදපු මානසික රෝහලේ දොස්තර පවා රෝගීන්ට අමානුෂීය ලෙස වද දීලා අන්තිමට ඒ ආත්මවලට බයේ ගොඩ නැගිලෙන් පැනලා මැරුණා. මම මේ දූපතේ තියෙන භයානකම නීතිය ගැන කියන්න කලින් ඔයා හිතනවද මිනිස්සු මැරුණාට පස්සේ ඒ අයගේ ආත්මවලට මේ වගේ තැන්වල හිර වෙලා ඉන්න පුළුවන් කියලා? ඔයාගේ අදහස දැන්ම කමෙන්ට් කරන්න. ඉතාලිය අපිට නොපෙනෙන මෙවැනි අඳුරු රහස් දිගටම දැනගන්න මාව ෆලෝ කරන්න. අදටත් ඉතාලි රජය මේ දූපතට යන එක සාමාන්‍ය මිනිස්සුන්ට තහනම් කරලා තියෙන්නේ අන්න ඒ නිසයි. දීවරයෝ පවා මේ දූපත ළඟට යන්නේ නැත්තේ ඔවුන්ගේ දැල්වලට පවා මිනිස් ඇටකටු අහුවෙන නිසයි. ඒත් මේ හැම දෙයකටම වඩා බය හිතන රහස තියෙන්නේ මේ දූපතේ තාමත් ඇහෙන ඒ අද්භූත ශබ්දවල නෙමෙයි. ඒ දූපත වටා තියෙන ජලය අදටත් වෙනමම අමුතු නිල් පාටකින් බබලන රහස ඇතුලේ. ෆොවේලියා කියන්නේ මිනිසුන්ගේ ක්‍රූරත්වය නිසා ඉපදුණු මරණීය සාපයක්. හැබැයි ලබන සෙනසුරාදා මම හෙළි කරනවා මරණය පරද්දලා එකම එක තැනක අවුරුදු 14ක් තිස්සේ ලියවුණු මුළු ඉතාලියම හඬවපු අසිරිමත් ආදර කතාවක් සහ ඒ පිටුපස තියෙන පුදුමාකාර මනෝවිද්‍යාව ගැන. හැබැයි ආදරය සහ පක්ෂපාතීත්වය මිනිසුන්ට වඩා සතුන්ගේ හිත්වල තියෙන්නේ කොහොමද කියලා දැනගත්තොත් ඔයා පුදුම වෙයි. මොකද